දවස් ගානක් දඟල්ලා එහෙනම් සර් කොහොම හරි මේ කේස් එකේ පොටක් පාදගත්තා නේද? නැතුව ජයකොඩි. ටින්කිරි සුදා කියන්නේ අනික ලේසි පහසු මිනිහෙකුත් නෙමෙයිනේ. මිනිහා අනිවාර්යෙන් මේ කොස්කොඩ වත්තේ ගෙදරක හැංගිලා ඉන්නම ඕනි ජයකොඩි. CCTV ම කීයක් චෙක් කරාද සර්? හැබැයි ඇල්බර්ට් සර් ආරංචියේ විදියට මේ කොස්කොඩ වත්තේ තියෙන ගෙවල් 3යි. ඒ තුනත් එකම මිනිස්සෙට අයිති ගෙවල් 3. දැන් රෙන්ට් එකට දීලාලු තියෙන්නේ. රටේ නම ගිය අපරාධකාරයෙක් තමයි ටින්කිරි සුදා කියන්නේ. පහුගිය සතේ කීපෙම ඩිටෙක්ටිව් ඇල්බර්ට් මේ ටින්කිරි සුදාව අල්ලන්න තමන්ගේ මුළු කාලයම වැය කළේ ඔහු අත්‍යවශ්‍ය ලැයිස්තුවේ ඉහළින්ම සිටි ප්‍රමුඛ පෙළේ අපරාධකරුවෙක් නිසා. රාගම කොස්ගොඩ ප්‍රදේශයේ ටින්කිරි සුදා සැඟවී සිටින බවට තහවුරු කරගත් ආරංචියක් නිසා තමයි ඩිටෙක්ටිව් ඇල්බර්ට් තම කණ්ඩායමත් එක්ක උදෙන්ම මේ මෙහෙයුමට ආවේ. ඇල්බර්ට් සර් අපේ ගෙවල් 3ම චෙක් කරා සර් ටීම් එක. ඒත් අර මිනිහා ගැන කිසිම හොඩුවාවක් නැහැ නේ සර්. ඒක වෙන්න බෑනේ ජයකොඩි. හරි. අපි මේ ගෙවල් 3 නැවතිලා ඉන්න අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමුකෝ ජයකොඩි. සර්ලා මේ මොනවට කී සර්ච් කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔයා තනියමද මේ ගෙදර ඉන්නේ? ඔව් මම මේක රෙන්ට් එකට අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. මම ක්‍රිකට් කෙනෙක් සර්. දැන් නම් මේ ප්‍රැක්ටිස් කරන්න යන්න කියලා හැදුවේ. සර් මම චරිත්. මිස්ටර් චරිත් එතකොට මේ ගේ රෙන්ට් එකට අරන් මොකද මෙහෙ කරන්නේ? සර් මගේ ගෙවල් නම් රත්නපුරේ. මං රාගම කම්පැනි එක ඇඩ්වයිසර් කෙනෙක්. එතකොට මෙහි පදිංචියට ඇවිත් කොච්චර කාල වෙනවද චරිත්? තමුන් තනියෙන්ද මේ ගෙදර ඉන්නේ? එච්චර කාලයක් නෑ සර්. මාස 4ක් වගේ වෙන්නේ. ඉන්නේ නම් ඉතින් තනියම තමයි සර්. එතකොට අද වැඩට යන්නේ නැද්ද? අද සෙනසුරාදා නිවාඩුයිනේ සර්. මම මේ උදේට කන්න කියලා හැදුවේ. එතකොට ඔයා මං නාරද සර්. ඉතින් නාරද තමුන් කොහෙද මේ කඩිමුඩිය යන්න ලෑස්ති වෙන්නේ? අර එළියේ නවත්තලා තියෙන බයික් එක තමුන්ගේද? ඔව් සර්. මම පොඩි ඔන්ලයින් බිස්නස් එකක් කරනවානේ සර්. ඒ මොනවද? තෝගේට ෆැන්සි අයිටම් අරන් සර් පොඩි ගාණක් තියාගෙන ඒවා ඔන්ලයින් විකුණනවා සර්. දැනුත් මේ ඕඩර් වගේ බාර දෙන්න යන්න කියලා හැදුවේ. එතකොට නාරද මෙහෙ රෙන්ට් එකට ඉන්නේ කොයි කාලේ ඉඳලාද ඔයා? මං ගිය මාසේ තමයි සර් මේ ගේ රෙන්ට් එකට ගත්තේ. ඇල්බර්ට් සර් මොනවා හරි හොඩුවාවක් හොයාගන්න පුළුවන් වුණාද සර්? ඇත්තම කිව්වොත් ජයකොඩි ඔව් මට හොයාගන්න පුළුවන් වුණා. ජයකොඩි අපි අර දෙවනියට ප්‍රශ්න කරපු රාගම කම්පැනි එක වැඩ කරනවා කියපු මිනිහගේ ගෙදර තමයි ජයකොඩි අනිවාර්යයෙන්ම මිනිහා හැංගිලා ඉන්නවා. ඒත් සර් අපිට ඒ ගේ සර්ච් කරාට මොකුත් හොඩුවාවක් ලැබුණේ නෑ නේ සර්. ඒ ළඟපාතම කොහේ හරි ඉන්න ඕනි ජයකොඩි. දැක්කේ නැද්ද මිනිහා කණ්ඩාරම් තිබ්බේ පිඟානේ තිබ්බේ ජයකොඩි ඔම්ලට් 2යි. හැබැයි මං හොඳටම දැක්ක ජයකොඩි මිනිහා බිත්තර 4ක් විතර කඩලා තියෙනවා. අර පැන්ට්‍රි එක උඩ තිබුණේ. මොනවස? ඒ කියන්නේ ඉතුරු ඔම්ලට් 2 කොහෙද ගියේ ජයකොඩි මිනිහා ඉන්නේ තනියම න ะ. කොටිකාවත ප්‍රදේශයේ වයස අවුරුදු 11ක පිරිමි දරුවෙක් පැහැර ගැනීමක් සම්බන්ධව සිදු කරන විමර්ශනය ඩිටෙක්ටිව් ඇල්බර්ට් ඇතුළු කණ්ඩායමට බාර වෙනවා. කොටිකාවත විජයබා විද්‍යාලයේ අසලදී තමයි මේ පැහැර ගැනීම සිද්ධ වෙලා තිබුණේ. දින දෙකක් පුරා 50කට අධික කණ්ඩායමක් සිදු කරපු CCTV විමර්ශනයන් ඔස්සේ මේ විමර්ශනය යොමු වෙනවා අවිස්සාවෙල්ල සමගිපුර ප්‍රදේශයේ පාළු නිවාස 3ක් වෙතට. දරුව පැහැරගත් වාහනයේ රෝද සලකුණු වලින් අවසානයේ ඩිටෙක්ටිව් ඇල්බර්ට්ගේ සැකය මේ නිවාස 3ට යොමු වෙනවා. ජයකොඩි සර්ච් වොරන්ට් එක තියෙනවනේ මේ ගෙවල් 3ම චෙක් කරන්න. ඔව් සර්. එහෙනම් අපි ගිහින් චෙක් කරන්නද? ඔව්. ඔය ඉන්න සෙට් එක 3ට බෙදලා එක සැරේ ගෙවල් 3ටම යවන්න ජයකොඩි. හරි සර්. ජයකොඩි හැම අස්සක් මුල්ලක් නෑරම අල්මාරිවල කබඩ්වල සීලිමේ මේ හැම තැනම සර්ච් කරන්න කියන ජයකොඩි. SI ජයකොඩි ඇතුළු කණ්ඩායම කණ්ඩායම් 3කට බෙදිලා අදාළ නිවාස 3ට එක සැරේ කඩා වැදුනා. හැබැයි පැයකට ආසන්න කාලයක් ගත වුණත් මේ කිසිම නිවසකින් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ඔවුන්ට අත්කරගන්න බැරි වුණා.
මොකෝ ජයකොඩි මුණ බෙරි කරගෙන වගේ එන්නේ නෑ සර් මෙච්චර මහන්සි වෙලත් අපිට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණානේ. ජයකොඩි ගෙවල් 3ටම ගියානේ ඔව් සර් මං හිතන්නේ සර් අපි ගෙවල් 3 කට්ටියකින් ප්‍රශ්න කරා නම් හොඳයි වගේ. සර්ට බැරි වෙන එකක් නෑ මේ මිනිස්සුන්ගේ කතාවෙන් දරුවා ගැන හෝඩුවාවක් හොයාගන්න. ඕනි වෙන එකක් නෑ ජයකොඩි. මමත් ඔය ගෙවල් 3ටම ගියා. හැබැයි මට නම් පුළුවන් වුණා හෝඩුවාවක් හොයාගන්න. මොනවස? යන් එහෙනම් අපි දැම්මම යන්ස. ජයකොඩි ජයකොඩිට පේනවද අන්න අර පුටුවයි විත්තියට හේතු කරලා තියෙන පොත්‍රාක්කේ මොකක් හරි අමුත්තක් එහෙම. නෑ නිස. හොඳට බලන්න ජයකොඩි බිම එහෙම. බිම නම් හීරිලා තියෙනවා සර්. ඒ කියන්නේ පොත්‍රාක්කේ පුටුවයි නිතර එහෙම කරලා තියෙනවා නේද ජයකොඩි? ඒ කියන්නේ සර් අපි තල්ලු කළාම බලමුකෝ ජයකොඩි. දෙයියනේ සර්. රහස් දොරක්. හෙලෝ ඇල්බර්ට් සර් කොහෙද සර් ඉන්නේ? මොකෝ ජයකොඩි මේ කටහඬත් වෙවුලනවා. ඇයි මොකද වුනේ? අනේ සර් මමගේ දුව සර්. මොනවා? ඇයි කෙල්ලට? මොකද වුනේ ජයකොඩි? දුව ක්ලාස් ඇරිලා ගෙදර ඇවිල්ලා නෑ සර්. දැන් පැය දෙකක් වෙනවා කිසිම ආරංචියක් නෑ සර්. හරි හරි. මම ඉක්මනට ස්ටේෂන් එකට එන්නම්කෝ. ජයකොඩි බය නැතුව ඉන්න. මං ඉන්නවනේ ඕනි දෙයකට. ජයකොඩි අනේ සර් බලන්න පුළුවන් හැම තැනම බැලුවා සර්. හෙලෝ ඇල්බට් මගේ හිතේ බියකරු හැඟුම්ම වපාවී මා පරදීවී. කවියා උඹ? නැතුව වෙන කවුද ඉතින්? ඒ කියන්නේ ජයකොඩිගේ දුවගේ අතුරුදහන් වීම පිටිපස්සේ ඉන්නේ උඹ? හරියට හරි ඇල්බට් කුරේරා. හරියට හරි. උඹට ප්‍රශ්න තියෙන්නේ මගෙත් එක්ක නම් ඒක මගෙත් එක්ක බේරගනින් මිනිහෝ. අහිංසක දරුවෝ ගාව ගන්නේ නැතුව. මේ මේක සිද්ධ වෙන්නේ මට ඕනි විදියට මිසක් ඔහෙට ඕනි විදියට නෙමෙයි ඇල්බට් කුරේරා. අන්න ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි. හරි මිනිහෝ දැන් තමුන් මට මොකද්ද කරන්න කියන්නේ? අන්න එහෙම එනවා ඇල්බට්. මං දැන් තමුන්ට එවන්නම් කොයි ළමයි හිර කරන් ඉන්න තැනගෙන හෝඩුවාවා. මොනවා කරන්නත් තමුන්ට තියෙන්නේ හරියටම මිනිත්තු 30යි ඇල්බට් කුරේරා. මිනිත්තු 30ට වඩා ගත වෙන හැම විනාඩි 15කටම සැරයක් ඒ ළමයාගේ එක ඇඟිල්ලක් ගානේ ශරීරයෙන් වෙන් කෙරේ. මොනවා? හෙලෝ අනේ මොනවද සර් කවියා කිව්වේ? මගේ දුව ඌ ළඟ ඉන්නවා කිව්වද? ඔව් ජයකොඩි. මෙන්න ආව ඔගේ හෝඩුවාව. දෙයියනේ මේ මොනවද සර් මේ අකුරු? කොහොම හරි විනාඩි 30ක් ඇතුළත මේ අකුරු වල තේරුම හොයාගන්න ඕනි ජයකොඩි. නැත්තම් ඇයි සර්? හරියට හරි ජයකොඩි. මන් දන්නවා දරුවා හංගගෙන ඉන්න තැන. මේ හැම ඉංග්‍රීසි අකුරකටම කලින් අකුර ලියාගෙන ගියොත් ජයකොඩි අපිට හම්බ වෙනවා පැලවත්ත සුමේද බිල්ඩින් කියලා. දෙයියනේ සර් විනාඩි 15 දුර සර්. අපි යන් සර් ඉක්මනට. සුමේද බිල්ඩින් එකේ 3 වෙනි මහල පාළු ස්වභාවයක් ගත්තා. දරුවා බේරගන්න එතනට ගිය ඩිටෙක්ටිව් ඇල්බර්ට් ඇතුළු පිරිසට මූණ දෙන්න උනේ තවත් අභියෝගයකට. ඒ තමයි මුරපදයකින් ආරක්ෂා වෙච්ච නොබිදිය හැකි දොරකට. අනේ සර් මේ දොර කඩන්නත් බෑ. තව විනාඩි 5යි සර් තියෙන්නේ. මෙන්න ආව ජයකොඩි තවත් හෝඩුවාවක්. මොකද්ද මේකේ තේරුම? කොහොමද සර් මේ දොරේ පාස්වර්ඩ් එක හොයාගත්තේ? මේක ඇතුලේ කිසිම මිනිසෙක් හිටියෙත් නෑ කියලා දුව කියනවා. ඒ කියන්නේ දරුවට කරදර කරනවා කියලා කවියා කියලා තියෙන්නේ බොරුවක් නේද සර්? මිනිහා දන්නවා ජයකොඩි මං කොහොම හරි මිනිහාගේ හෝඩුවාවල් වලින් දරුවාව බේර ගන්නවා කියලා. ජයකොඩි සංකීර්ණයි වගේ පෙන්නුනට ජයකොඩි මෙතන ඒ හැටි ලොකු දෙයක් නෑ. මෙන්න මේ සටහන මෙන්න මේ කීපෑඩ් එකට ලං කරන්න විතරයි තියෙන්නේ ජයකොඩි. මේ බලන්නකෝ 42යි 56 තමයි ජයකොඩි මේ දොරේ පාස්වර්ඩ් එක.